සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි. හෙළතුන්තලසී බෝධිමළු මහා විහාරස්ථානයේ ඉදිවීමෙන් පවතින ලබන මහා සෑරජාණන් වහන්සේගේ වැඩ කටයුතු අතර දැනට අපි මේ වෙන විට ස්ටිපර්න් 48ක් වැනි ප්‍රමාණයක් ගෙනවිත් භූමිය පුරවාලීම් සඳහා කටයුතු කර තිබෙනවා. ඊට අමතරව වටේ තියෙන භූමිය පවතින ෆවුන්ඩේෂන් ගානට පැතිබෙමි බැඳීමේ කටයුතු අපි දැන් මේ වෙනකොට ආරම්භ කරලා තිබෙනවා. විශේෂයෙන්ම ඔබට මේ දිස් වෙන්නේ රැගෙන විත්තිබෙන්නා වූ තුනී කිරීමට බලාපොරොත්තු වෙන පස් ටිපර් 48ක ප්‍රමාණයේ පස් ප්‍රමාණයයි. ඉන් අනතුරුව මේ ස්ථානයේ ඇතුල් වීම සඳහා පඩිපෙළක්ද භූමිය වටේට ෆවුන්ඩේෂන් ගානට පුරවා ගැනීම සඳහා දැනට මේ විදිහට පැතිබෙමි බඳිමින් කටයුතු කරනු ලබනවා. ඒ පැතිබෙමි එහා ධර්මශාලාවේ කෙළවර දක්වා ඉදි කරන්නට අපිට බලාපොරොත්තුව මේ දිනවල ඒ කටයුතු ඉදිකිරීමේ කටයුතු සිද්ධ වෙමින් පවතින ආකාරයයි ඔබට දිස් වෙන්නේ. මේ සියල්ල නිම වූ වහාම එහා ධර්මශාලා කෙළවරෙත් පැතිබෙම්ම වැට අද්දරින් බැන්දට පසුව පස්තුනී කිරීම ආදී කටයුතු කරන්නට බලාපොරොත්තුව. පස්තුනී කිරීමෙන් අනතුරුව විශේෂයෙන්ම අපේ බලාපොරොත්තුව පිට්බිහින් සහිත මේ භූමිය සම්පූර්ණයෙන්ම කොන්ක්‍රීට් දමා බිම කොන්ක්‍රීට් කිරීමේ කටයුතු සිද්ධ කරන්නට සඳහා අපට විශාල පිරිවැයක් යන බව දැනගන්නට ලැබිලා තිබෙනවා. විශේෂයෙන්ම ආදී 60 ප්‍රමාණයට තිබෙන මේ භූමිය සියල්ලේම පස්තුනී කිරීමෙන් අනතුරුව ඒවා තලා ශක්තිමත් කිරීමට කටයුතු යොදන්නට අවශ්‍යයි. ඉන් අනතුරුව තමයි මේ ස්ථානයේ පස්තැලීමෙන් අනතුරුව මේ සම්පූර්ණ භූමිය අපි බලාපොරොත්තු වෙන්නේ කොන්ක්‍රීට් දමා සකස් කරගන්නට. ගෙබිම කොන්ක්‍රීට් කිරීමෙන් අනතුරුව මේ උසින් තිබෙන්නා වූ 16ක් වූ බේස් වලවල් ඇති මේ කණු ටික කණු 16 මත විශේෂයෙන්ම අඩි 60 ප්‍රමාණයට 16 කම්බි යොදමින් net දෙකකින් සමන්විතව බලාපොරොත්තු වෙනවා අපි උඩ ස්ලැබ් එක දැමීමේ කටයුතු සිද්ධ කරන්නට. ඒ ස්ලැබ් එක මත තමයි එතකොට පඩිපෙළ දෙකකින් දෙපැත්තෙන් ගොඩ වුණු විට ඒ ස්ලැබ් එක මත අඩි 31ක් පමණ උසර ඇති ගර්භයේ හිස්ව තිබෙන සෑරජානන් වහන්සේගේ කටයුතු අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. සෑරජානන් වහන්සේගේ ගර්භයේ හිස්ව තිබූ කල ඒ හිස්ව තිබුණු ගර්භය තුළ ධාතු මන්දිරය ඉදි කිරීමේ කටයුතු කරන්නත් බලාපොරොත්තු වෙනවා. සෑයේ වටා අටවිස් සුගන්ධ කුටි නිර්මාණ කිරීමෙන් අංග 4කින් සමන්විත වෙච්ච මේ මහා සෑරජානන් වහන්සේගේ කර්මාන්තය නිමා කරන්නට තමයි අපේ බලාපොරොත්තුව. ඔබට මේ දිස්සේ